යුරෝපා රටකට එන්න හීන දඟලන මොකෙක් හරි ඉන්නමයි හීන දකින්න. මෙන්න මම අර වැඩ කරන හොස්පිටල් එකේ එක කොටසක්. මේ ඔක්කොම හොස්පිටල් එක මේ එන විශාල හොස්පිටල් එකක්. කියාගිව කරලා තියෙනවා නම් කියපල්ලා නැත්නම් කරපල්ලා කියාගිව. ජොබ් තියෙන යුරෝප රටක හොඳේ ෂෙනගන් විසයක් ලැබෙන්නේ බලාට. ඉතින් පට්ට තමයි හොඳේ සීතලේ තමයි ඉතින් ටිකක් ඉන්න වෙන්නේ. කියපල්ලා හොඳේ උදව් කරනවා. අනිවාර්යෙන් කියන්න කියාගිව කරලා තියෙනවා නම් නැත්නම් කියාගිව කරන්න. හොඳ ඉල්ලුමක් තියෙන මෙහෙට. කරන්න බුලම උදව්වක් කරන්න. ඔන්න දරුවෝ බොල ඇහුවනේ කොයි බේ වැඩ කරන්න කියලා. ඔන්න මම වැඩ කරන හොස්පිටල් එක. පේන්නේ ලොකුවට. යටිබඩ පේන්නේ නැතේ බුලාට මට තරම්වත්. ඔය තියෙන්නේ. වැඩක් නැහැ පුතේ සීතල ඇවිල්ලා ඉන්නේ. මායි කොල්ලයි වැඩට යනවා හොඳේ. පට්ට සීතලක් ඇවිල්ලා ඉන්න බලට පේන්නන්න මේ ඇඳන් ඉන්න විදිය. බලපල්ලා. සීයයි මායි වැඩට යන විදිය දැක්කනේ. සීතල පටන් ගත්ත මෙහෙටත්. 6:00 ඒත් කරුවලයි. ලංකාව මතක් වෙන්නේ ඔන්න එතකොට හොනේ. මොකද කරන්නේ? මේ තියෙන හොස්පිටල් එක එන විශාල හොස්පිටල් එකක් මේක. ඕන් එහෙනම් අපි තිව්වා. මෙන්න මම අර බොලාට කිව්වේ මම වැඩ කරන හොස්පිටල් එක පේනවනේ විශාල. ඕන් පේනවනේ කෙලවටම තියෙනවා. මම හිතන්නේ වාට්ටු වල මම හිතන්නේ කාමර 500ක් විතර තියෙනවා. යුරෝප රටකට එන්න කැමති නම් ඕන කියාගිව කරපල්ලා. කියාගිව කරලා කියපල්ලා මොකක් හරි උදව්වක් කරන්න. මම වැඩ කරන්නේ අන්න ඈත බිල්ඩින් එකක් තියෙන කහ පාටට. පේනමයි බුලාට ඔන්න ඕක. ඕන්න ඕකේ. බොලාට පේනවා දරුවෝ මේ ඔක්කොම මේ පේනෝනේ අපේ එවුන් වගේ. පේනෝනේ දැන් මාත් මේ වැඩට යන්නේ ඔක්කොම මේ ඉන්දියාවේ දරුවෝ ඉන්නේ හොඳේ. මේ ඔක්කොම මේ ඔය ඉන්දියාවේ අය තමයි වැඩට යන්නේ මේ හොස්පිටල් එකට. මං කිව්වේ බලාට අපේ එක ලංකාවේ එකක් නැහැනේ බම් මේකේ. මං ඒකයි කොහොම හරි ලංකාවේ වුන් ටිකක් කොහොම හරි මේක ඇතුළට ඔබා ගන්න යන්නේ. මේ පේනවනේ මේ ඔක්කොම කේරාල් ප්‍රාන්තේ අය තමයි වැඩියෙන් ඉන්නේ. ඔය කේචාලෝ කීකියෝ කියන්නේ ඒ උන්දලාගේ භාෂාව. කොහොම හරි ලංකාවේ 60 70 80ක් විතර ඔබා ගත්තා නම් මේකට නේ පුතේ. ඒතකොට ලංකාවේ උන් ගෙන්න ගන්නේ කොහොම හරි කරගෙන. ඒක තමයි මට කියන්න තියෙන්නේ. කොහොම හරි බලමු එන අවුරුදු මම මේ වැඩට යන ගමන් හරි මෙහෙම වීඩියෝ දාන්නේ බොලාට මක් හරි මේ රටතොට ගැන ඉස්සල්ලා වැටහීමක් තියෙන්න එපයි. තේරෙනවනේ වැටහීමක් තියෙන්න ඕන. ඉතින් මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි කතා බහ කරන්නේ. ඉතින් එන්න කලින් සහ උඹලා ඉන්න රටවල එන්න කලින් ඔය ඉංග්‍රීසි ලිංගිතක් මක්කාරි කොල්ල ඉගෙන ගනින්න. යටි බන්න කුණුහබ්බ වීඩියෝ බල කුණුහබ්බ කියන ලයිව් වලට ගිහින් ඕපාදු පහන්නට වැඩිය ඔය මක්කාරි ඉංග්‍රීසි ලිංගිතක් ආගෙන හරි නිදා ගනින්න. අන්න මගේ YouTube වලට මම දාලා තියෙනවා. පැය 2-3 ඉංග්‍රීසි වීඩියෝ අහගෙන නිදා ගන්න. දවසට වචන 5ක් හරි ඉගෙන ගමු බා මාත් එක්කම ඉගෙන ගනින්න. මම මෙහි ඇවිල්ලා ඉගෙන ගත්ත විදිය ඒ පාඩම් ටික මම දාන්න. බලාට ඒක දේසි. හොඳේ. ඔය අපේ එකක් ඉගෙන ගත්තේ එහෙමයි. මගේ වදේට. ඊට අමතරව අහලා තිබුණා මේ රටේ රැකිය අවස්ථා තියෙනවද කියලා. ඔව්. මේ රටේ රැකිය අවස්ථා තියෙනවා. හොටෙල් ශ්‍රේෂ්ඨ රැකිය අවස්ථා ගොඩක් තියෙනවා. මොකද සංචාර ව්‍යාපාරයෙන් ප්‍රධාන ආදායම කරගත්ත රටක් මේක. ඊට අමතරව හෙල්ත් පැත්ත. ඔන්න කියාගිව අහපු කට්ටියට කියාගිව රැකියා තියෙනවා. මම වැඩ කරන යන රෝහලෙත් මං කිව්වේ ඉන්දියන් කට්ටිය තමයි ගොඩක් ඉන්නේ කියලා කේරළ පාන්ති.
ඉතින් ඊට අමතරව තව අහලා තියෙනවා මේ රටට කොහොමද එන විදිය කියන්න ලේසියින්ම කියලා. කීයක් යනවද? එතකොට ගොඩක් විස්තර අහලා තියෙනවා මට මේ මතක් වෙන හැටියට මම මේ ඔයාලට උත්තර දෙන්නේ. ඉතින් මම සම්පූර්ණ වීඩියෝ එකක් ඒ අය වෙනුවෙන්ම කරලා තියෙනවා. කරලා YouTube එකට මම දාලා තියෙනවා සංජු සීයා කියලා ටයිප් කරලා ගහන YouTube එකේ. ඒකේ දාලා තියෙනවා නැත්නම් one day trip Europe කියන මගේ බයෝ එකේ දාලා තියෙන link එකට ගියත් ඒකටත් දාලා තියෙනවා. වීඩියෝ සම්පූර්ණම ඔන්න අහපු අයට ඒකේ බැලුවට පස්සේ උත්තර තියෙයි. ඊට අමතරව ප්‍රශ්න තියෙනවා නම් දාන්න මේ වීඩියෝ එකටත් මම ඒකටත් වීඩියෝ එකක් දාලා සම්පූර්ණම විස්තර දාන්නම් YouTube එකට. හරිද? YouTube අවකාශය හරහා තමයි දීර්ඝ වීඩියෝ මම ඔක්කොම දාන්නේ. අද ඉරිදා හින්දා පොඩ්ඩක් වාහන අඩුයි. මම ඒ හින්දා මේ ප්‍රධාන බස් නැතුම් බල පැත්තට තමයි මේ පයින් යන්නේ. ඉතින් නම් හොස්පිටල් එකට බස් එක ගන්නවා. හරිද? ඉතින් අනිත් එක තමයි මේකට තාම IELTS ඉල්ලන්නේ. තේරෙනවද? අමරටම IELTS ඉල්ලන්නේ මේකට තාම ඉල්ලන්නේ. මේක ලෝක සිතියමින් සංගවිච්ච රටක්. හැමෝටම මේක කෙනාට පිළිතුරු සපයන්න බැරි වීම ගැන කනගාටු වෙනවා. ඒ ගැන අමනාප වෙන්න එපා. මගේ කමෙන්ට් එකට උත්තරයක් දුන්නේ නැහනේ, ටයිප් කරේ නැහනේ කිව්වේ. මට වෙලාවක් නැහැ. වෙලාව තියෙන විදිහින් තමයි මම මේ හැමදේම කරන්නේ. ළමයි තව මගෙන් කමෙන්ට් වලින් අහලා තිබුණ දෙයක් තමයි මෝල්ට රටට එන්න. නැත්තම් මම ඉන්න රටට එන්න ලංකාවේ ඒජන්සි තියෙනවද කියලා. ඒජන්සි තියෙනවා. නමුත් මට 100% දැනට කියන්න බෑ. මට එහෙම හොඳ ඒජන්සියක් හම්බුනොත් අනිවාර්යෙන් මං කියනවා. ස්ටුඩන්ට් එන්න හරි ඒජන්සියක් හම්බුනොත් කියන්නම්. රැකියාවක් දෙන ඒජන්සියක් හම්බුනොත් හොඳ විශ්වාසස්ථානයක් හම්බුනොත් අනිවාර්යෙන් ඒක කියනවා. ඊට පස්සේ එම්බසියක් තියෙනවද කියලා අහලා තියෙනවා. එම්බසියක් නෑ දැනට. මේ රට සම්බන්ධ එම්බසියක් නෑ ලංකාවේ. ඒ තොරතුරු කොහොමද එම්බසියක් නැතුව මේ රටට මම ආවේ කියන එක මම දාලා තියෙනවා YouTube එකේ. ඒකේ තොරතුරු මදි නම් නැවත මම වීඩියෝ එකක් කරලා දාන්නම්. කොහොමද එම්බසියක් නැතුව අපි මෙහෙට ඇප්ලයි කරන්නේ? මොකද මේ මම ඒජන්සි එකකින් නෙවෙයි ආවේ, මම තනියෙන් ඇප්ලයි කරලා ආවේ. ඒ හින්දා කොහොමද ඒක කරන්න කියලා මේ process එක සම්පූර්ණයෙන් මම කියනවා. ඉතින් මේ රටේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි වැඩ කටයුතු වෙන්නේ සහ දැනට IELTS නැහැ. මම මේ නැවතත් කියන්නේ. ඉතින් මේක යුරෝප් කන්ට්‍රියක්, ශනගන කලාපයට අයත් රටක්. ඉතින් ප්‍රධාන දේ ඕක තමයි. ඉතින් එන විස්තර සහ ලේසියෙන්ම ලොකු මුදලක් වීදන් නොකර කොහොමද එන්නේ කියන එක මම අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. මම YouTube එකේ දැන්ට දාලා තියෙනවා. ඒකත් බලන්න. ඒ තොරතුරු පැහැදිලි මදි නම් නැත්නම් මදි වගේ දැනෙනවා නම් තව විස්තරාත්මකව මම දානවා. ඔයාලා ගිහින් බලන්න. සංජු සීයා TikTok channel එක තියෙනවා. One Day Trip Europe YouTube TikTok දෙකම තියෙනවා. සංජු සීයා YouTube එකත් ඔන්න මම හැදුවා. ඒකටත් දානවා. ඉතින් මේ හැම එකටම දානවා. දාන්නේ ඔයාලගේ දැනුවත් වීම පිණිස බලන්න ගිහින්. බලලා ID එකක් ගන්න. තේරුණාද? IELTS තාම නැති හින්දා chance එක තියෙනවා. ඒ exam කර ඉන්න ඕනේ. ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නැහැ. ඒක කියන්නේ පෙ. ලෝකෙන් සංවිච්ච, ලෝක සිතීමෙන් සංවිච්ච රටක් තමයි මේ රට. ඒ හින්දා තාම chance එකක් තියෙන ලංකාවේ මිනිස්සු නැහැ මේකේ. ගොඩක් අඩුයි. ඔන්න මම ආව ප්‍රධාන බස් නැවතුම් වලට ගෙදරින් ඉඳන් පයින්න. මොකද අද ඉරිදා. ඒ හින්දා තමයි මෙතෙන්ට ආවේ. මේ තියෙන්නේ ප්‍රධාන බස් නැවතුම් වල මේ සිටි එකේ. හොඳේ. කොහොමරි බස් එක නැග්ගා. නැගලා මේ එන ගම. දැක්කද? තා පොඩ්ඩක් බරක් ගන්න මට යන්න වෙන්නේ. මේ ඔක්කොම මිනිස්සු අර මං කිව්ව රටේ ගොඩක් අය ඉන්නේ. අල්ලපු රටේ අපි මට ඇහෙන්න කියන්න බෑ. ඉතින් මෙහි මිනිස්සු නෙමෙයි මේ බස් එක යන්නේ ගොඩක්.
ඔන්න බහින්න යන්නේ මම. එතන බහිනවා. මේ ඔක්කොම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අය තමයි ඉන්නේ මේ ඔක්කොම. ඕන්න බැස්සා. දැක්කද මේ ඔක්කොම එයාලා තමයි ඉන්නේ. මම ඒකයි කියන්නේ කොහොම හරි අපේ ලංකාවේ සෙට් එක දාගන්න ඕන කියලා. පේනවනේ. ඔල්ලෝ කෙල්ල ඔක්කොම එහෙමයි. ඉන්දට හිල්ල තමයි නේපාල් පිලිපින් අය ඉන්නේ. මම හොස්පිටල් එකට ආවා වෙනද වගේ. තේරුණානේ කියන දේ. ඒ හින්දා මේ කොහොම හරි උත්සාහය තමන්ගේ උත්සාහය තියෙන්න ඕන. තමන් තොරතුරු රැස් කරගන්න ඕන. තමන්ට කවුරුත් කරලා දෙන්නේ නැහැ. තමන් තමයි කරගන්න ඕන. ඒ හින්දා මේ බන්දේසික දාලා දෙන්නේ නැහැ තමන්ට ලස්සන ජීවිතයක්. තමන් මහන්සි එහෙම මෙන් තොරතුරු හොයාගෙන මට නම් කිසි කෙනෙක් උදව් කරන්න හිටියේ නෑ මේ වෙන. තේරුණානේ? ඒ හින්දා තමන් ගෑවවත් කරන්නේ තමන් මහන්සිලා තොරතුරු හොයාගෙන තමන් ඇලර්ට් එකේ ඉන්න නිතරම. තේරුණානේ? මම අප්ඩේට් එක දෙන්නම්. ගොඩක් දුරට ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට මට හිතන විදිහට මේ හොස්පිටල් එකේ අලුතෙන් කට්ටිය ගන්නවා කියලා ආරංචියක් තියෙනවා. අනිවාර්යෙන් මම කොහොමද ඒකට ඔයාලා ඇප්ලයි කරන්න කියන එක මම අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම නිවැරදිව අහලා දැනගෙන මම කියලා දෙන්නම්. කියන්නම් ඔයාලට. ඒකල මගේ ඊමේල් එකක් මම දෙන්නම්. ඔයාලගේ CV එක මට එවන්න. මම පුළුවන් උදව්වක් අනිවාර්යෙන් කරනවා. අපේ ලංකාවේ අය වෙනුවෙන්. හොඳේ. බය වෙන්න එපා. මං ඉන්නෝනේ මෙහි.